අයිබෝන් ඩිජිටල් සේකවෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් අය ජෙනරටිව් AI රැල්ලට දැන් එකතු වෙද්දී Google මේ තරඟය පටන් ගන්නත් කලින් දිනලා ඉවරද. ඉතින් අනිත් අය හයිප් එක ගැන කතා කරද්දී Google දශකයක් තිස්සේ ගොඩනගපු සම්පූර්ණ AI environment system එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් Google ලගේ trust and safety අංශයේ උපසභාපති කියන විදිහට එයාලගේ අරමුණ තමයි both බොල්ඩ් ඇන් රෙස්පොන්සිබල් එකන නිර්භිත මෙන්ම වගකීම් සහගත වීම කියන එක. ඉතින් අද අපි කතා කරන්නේ ජෙනරේටෝ AI සම්පූර්ණ AI ආකිටෙක්චර් එක ගැන. ඉතින් ඔවුන්ගේ පවර්ෆුල්ම මොඩල්ස් වල ඉඳන් සිකියුරිටි වලට වෙනකන් එයාලා කරලා තියෙන දේවල් අපි මේ වීඩියෝ එකේදී ටිකක් ගැඹුරින් කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දෙකටම ඉන්න කියලා මතක් කරනවා මම ඔයාලට. ඉතින් ඔයත් මේ වගේ ඩිජිටල් සීකර් කෙනෙක් නම් ඩිජිටල් සීකර් කෙනෙක් කියන්නේ ඔයා ඩිජිටල් වර්ල්ඩ් එකේ දේවල් හොයාගෙන යන ආස කෙනෙක් නම් ඔයාට මම ඉන්වයිට් කරනවා අපි channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලා දිගටම බලන්න පුළුවන් channel එක subscribe කරලා එකතු වුණොත්. Google ලගේ දැන් තියෙන AI ප්‍රොඩක්ට් තේරුම් ගන්න නම් අපි මුලින්ම එයාලගේ තියෙන උපාය මාර්ග තේරුම් ගන්න ඕනේ. Google කියන්නේ දැන් අවුරුදු ගානක ඉඳන් AI first company එකක්. ඒ කියන්නේ මේ එයාලගේ නිෂ්පාදන ප්‍රයෝජනවත් සහ ආරක්ෂාකාරී කරන්න එයාලා AI තාක්ෂණය ඒකාබද්ධ කරලා ඒවත් එක්ක තමයි මෙයාලගේ ප්‍රොඩක්ට් ලයින් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ ලොකු බලයත් එක්ක මෙයාලට ලොකු වගකීමක් එනවා. ඒක තමයි මෙතෙන්දි මේ Google ලගේ AI responsible කියන සංකල්පය එන්නේ. ඉතින් මෙයාලා මේක හොඳටම ලොකුවටම ෆලෝ කරන එක තමයි මේ responsible AI කියන සංකල්පය. ඉතින් මේකෙදි මෙයාලා මේ ප්‍රධාන නීති 4ක් අරන් එනවා. ඒ 4 තමයි මේ 4 කියවද්දි අපිට තේරෙනවා මෙයාලා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඒකේ පළවෙනි එක තමයි මේ fairness කියලා කියන්නේ. කියන්නේ සාධාරණත්වය. ඉතින් AI පද්ධතියක් මගින් සාධාරණ එහෙම නැත්නම් AI පද්ධතියක් මගින් අසාධාරණ නැඹුරුතා ඇතිවීම වැළැක්වීම. ඒ කියන්නේ AI පද්ධතියකින් අසාධාරණ දේවල් වෙන එක නවත්තන එක තමයි මෙන්න මේ නීතියෙන් කියලා කියන්නේ. මේ දෙවැනි එක තමයි ට්‍රාන්ස්පරන්සි කියලා. ඒ කියන්නේ විනිවිදභාවය. ඒ කියන්නේ AI පද්ධතියක් ක්‍රියා කරන හැම වෙලාවකම මේක පැහැදිලි වෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකේ මොකද්ද වෙන්නේ කියන එක විනිවිදභාවයකින් යුතුව තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දෙවෙනි පොයින්ට් එක. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක තමයි සේෆ්ටි කියලා කියන්නේ. කියන්නේ ආරක්ෂාව. හානිකර ප්‍රතිඵල ඇතිවීම වැළැක්වීමට දැඩි පරීක්ෂණ සිදු කිරීම. ඒ කියන්නේ මොකක් හරි හානිකර දෙයක් වෙනවද? ඒ කියන්නේ යාළුවා මොකක් හරි මොඩල් එකක් හදද්දී ඒකේ මොකක් හරි හානිකර දෙයක් වෙනවද? ඒක මේවා ගැන මෙයාලා දැඩි පරීක්ෂණ සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ අන්තිම පොයින්ට් එක තමයි අන්තිම නීතිය තමයි accountability කියලා කියන්නේ. ඒ කියන්නේ වගවීම. මිනිස්සු වග කියන මිනිස්සු අධීක්ෂණය කරන AI මොඩල් ඩිවලොප් කරන්න මෙයාලා වග කියනවා වග වෙනවා. ඉතින් මෙයාලා හැම වෙලේම උත්සාහ කරන්නේ මිනිස්සු යටතේ තියෙන AI සිස්ටම් ඩිවලොප් කරන්න. ඉතින් මෙන්න මේ නීති හතරත් එක්ක තමයි මෙයාලගේ හැම ප්‍රොඩක්ට් එකක්ම සහ මේ විදිහේ ඇවිල්ලා තියෙන හැම AI ප්‍රොඩක්ට් එකක්ම එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවත් එක්ක මෙයාලා අපි ඊළඟට බලමු මේවත් එක්ක මෙයාලා මොනවද මේ අපිට දීලා තියෙන AI මොඩල්ස් කියන එක. ඉතින් ඒකෙදි පළවෙනි එක තමයි ඒක එහෙම නැත්නම් මේ Google ලගේ මේ AI environment system එකේ හදවත වගේ තියෙන මොඩල් එක තමයි foundation model කියලා කියන්නේ. ඉතින් මේ foundation model එක ගැන අපි කතා කරමු. ඉතින් මේ foundation model එකේ තියෙන පළවෙනි එක තමයි මේ Gemini කියලා කියන්නේ. මේක ඔයාලා අපි හැමෝම දන්නවා. ඉතින් මේක Google ලගේ තියෙන ප්‍රධානම සහ දක්ෂතම multi model එක. ඉතින් multi model එකක් කියන්නේ මේ multi model එකකට හැකියාව තියෙනවා text, image, audio සහ video කියන හැම දෙයක්ම එකපාර තේරුම් අරගෙන process කරන්න. ඉතින් මේ හැම දෙයක්ම එකපාර තේරුම් ගන්න process කරන්න පුළුවන් කියන එක තමයි මේ multi model කියන එකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේ Gemini අපිට version කීපයකින් බලා ගන්න පුළුවන්. අපිට Gemini Pro, Gemini Flash මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙයාලා මේ විදිහේ දැකලාත් තියෙනවා. හරි. ඉතින් ඊළඟ මොඩල් එක තමයි Imagen කියලා කියන්නේ. ඉතින් මේක Google ලගේ ප්‍රමුඛතම text to image මොඩල් එකක්. සරලවම කිව්වොත් එහෙම පුංචි සරල ටෙක්ස්ට් එකක් දීලා ටෙක්ස්ට් එක මොකක් හරි දෙයක් විස්තර කරලා ඉතාමත් උසස් මට්ටමේ තාත්වික ඉමේජ් එකක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව මෙන්න මේ ඉමේජන් කියන මොඩල් එකෙන් අපිට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි එක තමයි BO කියලා කියන්නේ. ඉතින් මේක ඔයාලා දැකලාත් ඇති ඔයාලා පාවිච්චි කරනවත් ඇති මේ දවස්වල නිතරම කතා කරන එකක්. ඉතින් මේක තමයි Google ලගේ state of the art video generation model එක. හරි. ඉතින් මේකේ පුළුවන් ටෙක්ස්ට් එකකින් හෝ ඉමේජ් එකකින් සම්පූර්ණ වීඩියෝ එකක් නිර්මාණය කරන්න. හරි. එක සිංගල් ප්‍රොම්ප්ට් එකකින් සහ සිංගල් ෆොටෝ එකකින් තප්පර විනාඩි ගාණක් ඇතුළත වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන් මේ Veo කියන මොඩල් එකෙන්. හරි. ඉතින් ඊළඟ එක තමයි මේ අවසාන එක තමයි Gamma කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ ඩිවෙලොපර්ස්ලා, රිසර්චර්ස්ලා.
ඉතින් මේක ලයිට් වෙයිට් ඇන් ඕපන් සෝස් කියන ෆැමිලි එකට අයිති වෙන එකක්. ඉතින් මේක ඔයාට මේ ගැන දැනුමක් තියෙනවා නම් මේ මොඩල් කස්ටමයිසේෂන් සම්බන්ධව ඔයා ඉගෙනගෙන තියෙනවා. ඔයාට පුළුවන් මේ ගැමා කියන මොඩල් එක යූස් කරලා ඔයාට අවශ්‍ය කරන ඕන විදිහේ වැඩකට මෙන්න මේ ගැමා AI මොඩල් එක පාවිච්චි කරලා ඔයාගේ මේ AI එක නිර්මාණය කරන්න. ඉතින් ඔය විදිහට තමයි මෙයාලගේ AI මොඩල්ස් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පවර්ෆුල් AI මොඩල්ස් තියෙද්දි ඊළඟට එන චැලෙන්ජ් එක තමයි දැන් මේවා කම්ප්ලෙක්ස් නේ. දැන් මේවා ගත්තාම Gemini තියෙන Imagen, Veo, Gamma මේ වගේ AI මොඩල්ස් තියෙනවා. මේවා කොහොමද බිස්නස් වල දියුණුවට පාවිච්චි කරන්නේ? ඉතින් ඊළඟට එන චැලෙන්ජ් එක. ඉතින් මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි Vertex AI platform එක Google ලා හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ Vertex AI platform එක ගත්තොත් එහෙම මේක මේ අපිට කියන්න පුළුවන් AI development cross platform එකක් කියලා. මෙන්න මේ cross platform එක තියෙන වැදගත්කම තමයි මේ Vertex AI එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට කැමති AI මොඩල් එකක්. සමහරවිට අපි මේ විද්‍යාලය ඇති ලාමා නේ නැත්තම් මේ Claude වගේ AI තියෙන. ඉතින් මේ ඕන එකක් ඔයාලට පාවිච්චි කරන්න. මේකේ AI මොඩල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඉතින් ඔයාට ෆැමිලිය ඕන AI මොඩල් එකක් එක්ක මෙන්න මේ Vertex AI platform එක use කරන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි මේ Generative AI Studio කියලා කියන්නේ. ඉතින් මේකත් ගොඩාක් user friendly console එකක්. හරි. මේකේ පුළුවන් අපිට සංකීර්ණ කෝඩ් ලියන්න නැතුව අර කෝඩ් ලියලි ඉන්නේ නැතුව මොඩල් එකට prompt එකක් දීලා ඒ වගේ ප්‍රතිඵල අපිට ඉක්මනට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට පුළුවන් prototype වැඩ කරගන්න. ඉතින් අපි Google AI Studio එකෙන් ටට්ටක් ගාලා අපිට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මේ Google Studio එක Vertex AI එකෙන් වෙනස් වෙනවා. ඉතින් මේ Vertex AI එක ගත්තොත් එහෙම ටිකක් complicated ලොකු AI මොඩල් එකක වැඩ කරන්න පුළුවන්. ඉතින් Google AI Studio එක ගත්තොත් එහෙම අපිට ටට්ටක් ගාලා prototype වගේ දේවල් අපිට මෙන්න මේ Google Studio AI Studio එකෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ තමයි agent builder කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ගොඩාක් business need වලට එහෙම නැත්නම් ව්‍යාපාරවල අවශ්‍යතාව සඳහා අපිට මේ chat botලා voice botලා වගේ දේවල් ඕන වෙනවා. conversational AI agent කියලා කියනවා අපි. මෙන්න මේ දේවල් ඕන වෙනවා. ඉතින් මේ දේවල් නිර්මාණය කරගන්න අපිට agent builder කියන එක අපිට use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට Google ලා business needs වලට කියන්නේ business වලට මේ generative AI use කරන්න අපිට හදලා දීලා තියෙන platforms. ඉතින් මෙන්න මේ platforms use කරලා අපිට business next level එකට productivity එක වැඩි කරලා සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහේ services මෙන්න මෙයාලා අපිට දීලා තියෙනවා. right? ඉතින් ඊළඟට අපි බලමු මේ Google අනිත් සමාගම් වලින් වෙනස් කරන ප්‍රධානම සාධක මොනවද කියන එක. ඉතින් මෙයාලා ප්‍රයොරිටි කරන්නේ ඇත්තටම මේ මෙයාලා හදන AI වල ආරක්ෂාව සහ වගකීම කියන එක. ඒ කියන්නේ security and responsibility. ඉතින් මෙයාලා මේ security and responsibility maintain කරන්න මෙයාලා මේ හදාගෙන තියෙනවා. ඒකටත් rules තව 4ක් හදාගෙන තියෙනවා. හරි. ඉතින් මේකේ පළවෙනි එක තමයි rules නෙමෙයි ඇත්තට මේක හරියට මේ principles වගේ. rules නෙමෙයි ඇත්තටම principles කිව්වොත් හරි. මේකට මෙයාලා කියන මේ AI responsibility life cycles කියලා. හරි මේ responsibilities 4ක්. අපි එහෙම කියමු responsibilities 4ක් මෙයාලා හදාගෙන තියෙනවා. ඉතින් මේකේ බලාපොරොත්තු තමයි මේ AI වලින් ලැබෙන ප්‍රතිලාභ උපරිමයටම පාවිච්චි කරගෙන ඒකේ තියෙන අවදානම අවම කරගන්න එක තමයි මේ ලයිෆ් සර්කල් එකේ අරමුණ. ඉතින් ඒකේ පළවෙනි එක තමයි රිසර්ච්. ඒ කියන්නේ පරීක්ෂණ. ඉතින් Google ලා දැන් අපි කතා කරා වගේ මේ දශකයකට වඩා වැඩි කාලයක් responsible AI ගැන පරීක්ෂණ කරනවා. ඉතින් මෙයාලා ඒ කියන්නේ රිසර්ච් කරනවා. මෙයාලා ලොකු ගාණක් මේ රිසර්ච් වලට ඉන්වෙස්ට් කරනවා. ඔයාලා දැකලා ඇති. ඉතින් මේ රිසර්ච් කරන එක තමයි මෙයාලගේ මේ පළවෙනිම දේ. ඉතින් මේ රිසර්ච් නිසා තමයි අතට මේ වගේ හොඳ ප්‍රොඩක්ට් මේ මෙයාලට එළියට රිලීස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ එක තමයි ඩිසයිනින් දෙවැනි එක. ඉතින් ඒ කියන්නේ නිර්මාණය. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තටම ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මුලින් ඉඳන්ම ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එකේ ඉඳන්ම මොකක් හරි AI මොඩල් එකක් ඉම්ප්ලිමන්ට් කරද්දී ඉම්ප්ලිමන්ට් කරන තැන ඉඳන්ම ආරක්ෂිත භාවය කියන්නේ security එක maintain කරන එක. ඉතින් මෙයාලා මේකට secure AI framework කියලා එකක් use කරන. කියන්නේ SAIF කියලා කියනවා අපි. ඒකත් එක්ක මේ AI generator content identifier කියලා එකක් තියෙනවා. ඉතින් එකෙන් කරන්නේ මේ AI වලින් content generate කරාම මේවා මේ AI ද කියලා identify කරගන්න මෙයාලා watermark එකක් එකතු කරනවා. ඒකට කියනවා synth ID කියලා කියනවා. ඉතින් මෙන්න මේකත් එක්ක මෙයාලා මේ නිර්මාණය කියන එකේදී මෙන්න මේ දේවල් පාවිච්චි කරනවා. ඊළඟ තුන්වෙනි point එක විදිහට govern. ඒ කියන්නේ මේ පරිපාලනය. ඉතින් මේකෙදී
මෙයාලා ඩිවලප් කරන දේවල් වල සහ මෙයාලගේ රිලීස් කරන දේවල් වල ඉතින් දැඩි පරීක්ෂාවක් කරනවා. ඉතින් ඒකට මෙයාලා කියන්නේ සිකියුරිටි ටෙස්ටිං වගේ දේවල් සෑහෙන්න කරනවා. ඒකෙදි මෙයාලා ethical hackers-ලා යූස් කරලා vulnerabilities නැත්නම් දුර්වලතා තියෙනවද කියලා මෙයාලා බලනවා. එහෙම නැත්නම් අපි කියනවා red teaming activities. කියන්නේ ඇත්තම hacking scenarios, attacking scenarios run කරලා මොනවා හරි යාලගේ සිස්ටම් වල දුර්වලතා තියෙනවද කියලා මෙයාලා මොඩල් එකක් එලි දක්වන්න කලින් මොඩල් එකක් රිලීස් කරන කලින් මෙයාලා ඒ වගේ ටෙස්ටිං කරනවා. ඉතින් ඒක තමයි තුන්වෙනි පොයින්ට්. ඊළඟට තමයි හතරවෙනි එක. ඉතින් මේක හතරවෙනි එක විදිහට මෙයාලා දාලා තියෙන්නේ ෂෙයා කියන එක. කියන්නේ බෙදා ගැනීම. ඉතින් අන්තිමේදී මෙයාලා මොකක් හරි AI මොඩල් එකක් හැදුවාම නැත්නම් මොකක් හරි අලුත් නොලෙජ් එකක් හොයාගත්තාම ලෝකෙට අලුත් දෙයක් දුන්නාම සහ මෙයාලා කරන දේවල් මෙයාලා අන්තිමේදී මේ ලෝකෙත් එක්ක බෙදා ගන්නවා. එයාලගේ කරපු රිසර්ච් වල රිසර්ච් පේපර්ස් වගේ දේවල් පබ්ලික්ලි පබ්ලිෂ් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙයාලා ෂෙයා කරගන්නවා. ඉතින් මෙන්න මේ responsibility life circle එක තමයි මෙයාලා මේන්ටේන් කරන්නේ. හරි. ඉතින් ඔය විදිහට මේ Google එකේ AI infrastructure එක නැත්නම් AI environment එකේ යද්දී ඊළඟට අපිට වැදගත්ම දේ තමයි මේ දැන් Google ලගේ තියෙන generative AIs මේ වෙද්දී ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ කම්පැනි කීපයක් නෙමෙයි අතන සෑහෙන ප්‍රමාණයක මේ Google ලගේ සර්විස් එක පාවිච්චි කරනවා. එතකොට මේ Google services ගැන හොඳ knowledge එකක් තියෙන. ඒ කියන්නේ generative AI සම්බන්ධව හොඳ knowledge එකක් තියෙන කට්ටියගේ අවශ්‍යතාවය සෑහෙන්න තියෙනවා. හරි. ඉතින් අන්න ඒක නිසා තමයි මෙන්න මෙයාලා මේ Google Cloud Certified Generative AI Leader කියලා certification එක දීලා තියෙන. ඇත්තට මේක ලෝකෙම පිළිගන්න certification එකක්. ඉතින් මේ Google දැනට මම අර කලින් කිව්වා වගේ ලෝකෙ තියෙන ප්‍රධාන පෙළ අපි ලංකාවේ මේ ප්‍රධාන පෙළේ කම්පැනිස් ගොඩක මේ ජෙනරටිව් AI නැත්නම් Google workspace එක යූස් කරනවා. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් මේක තවත් යූස් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට මෙන්න මේ දේවල් මැනේජ් කරන්න, මේ දේවල් ලීඩ් කරන්න, මේ දේවල් හැන්ඩල් කරන්න අනිවාර්යෙන් ඒ සඳහා දැනුම තියෙන අයගේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් ඉස්සරහට හොඳ ජොබ් මාකට් එකක් ඕපන් වෙන පොසිෂන් එකක් තමයි මේ ජෙනරටිව් AI ලීඩර් කියලා කියන්නේ. ඉතින් ඔයාලත් මේ ජෙනරටිව් AI ලීඩර් කෙනෙක් වෙන්න කැමති නම් මෙන්න මේ ටූල්ස් පාවිච්චි කරන හැටි ඉගෙනගෙන මේ ටූල්ස් වලින් කොහොමද බිස්නස් එක ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්නේ කියලා ඔයාට සර්විස් එකක් දෙන්න පුළුවන් නම් ඔන්න ඔයාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා අනාගතයේදී හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකක් ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ Google Cloud Certified Generative AI Leader කියන පාත් එකේ ගිහිල්ලා මේ සර්ටිෆිකේෂන් එක කරන්න, මේ ස්කිල් එක ගන්න. ඉතින් මේකට ඔයාලට 7-5ක්වත් යන්නේ නැහැ. රයිට්? එක්සෑම් එකට නම් ගෙවන්න වෙනවා. නමුත් මේ දේවල් ඉගෙන ගන්න ඔයාලට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් Google Cloud Skill Boost එකේ ගිහින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න. හරි? ඉතින් ඔයා අමුතුවෙන් කෝස් වල සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. හරි? අමුතුවෙන් දේවල් මේ වෙනම පොඩි කාලයක් ඉන්වෙස්ට් කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. කාලයක් ඉන්වෙස්ට් කරලා මේ ඔයාලට සෑහෙන දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට ඔයාලට අරන් යනවා කොහොමද මේ දේවල් කරන්නේ, තනියම මේ දේවල් ඉගෙන ගන්න කොහොමද, තනියම මේ දේවල් වලින් වැඩක් ගන්න කොහොමද කියන වගේ දේවල් මම ඉස්සරහට අරන් යනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඔයාත් කැමති නම් ඔයාටත් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා අනිවාර්යෙන් ලයික් කරන්න වීඩියෝ එක. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට වැදගත් වුණා නම් සහ ඔයාගේ යාළුවොත් එක්ක මේක බෙදා ගන්න. ඉතින් channel එකත් එක්ක දෙකටම ඉන්න කියලා මතක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.